කැලුම් මල්ලි සින්දුව කිව්වට පස්සේ සින්දුව හිට් වුණා කියලා. සුදු කියෝ දාහක් නැතු පපු කරලා ආපු ජීවිතේ එක දවසක මුණ ගැහුණා ඔය තැස් නුඹේ. අයිබෝන් අහම්බෙන් දාපු වීඩියෝ එකක් හින්දා සමාජ මාධ්‍ය කැළඹෙනවා ජීවිතෙත් වෙනස් වෙන්න යන්නේ. අනිවාර්යයෙන්ම පුංචි වෙලාවයි යන්නේ ජීවිතේ වෙනස් වෙන්න හීන හැබෑවෙන්න හීන හැබෑවෙන්න හරි ශක්තියක් ඉන්නවා ළඟ. හින තියෙන්න ඕනේ මිනිස්සෙක් වුණා. අනිවාර්යෙන්ම ඒ ශක්තිය ළඟත් ඉන්නවා දැනුත්. සම්පූර්ණම කැලුම් නිමේෂ් ජයතිස්ස. ඔයා දාරාම් හිරායි හරි ලස්සන ආදර කතාවක් ඔයාලා දෙන්නට තියෙනවා. වයස චූටි පරතරයක් තියෙනවා. ඒක අවුලක් නෑ. අවුලක් නෑ ඒක. ඒක කවදාවත් ප්‍රශ්නයක් වෙලා නැහැ. අක්ක කෙනෙක්ට ආදරය කරන එක හොඳයිද? කෙනෙක් හොඳයි. හොඳයිද? මම මෙයා බලා ගන්නවට නම් මෙයා මාව බලා ගන්නවා. එහෙම එකක් තියෙනවා. ආරක්ෂාව වැඩි, ආදරේ වැඩි, ආදරේ සුන්දරයි. උදාරා. ඇයි මේ මල්ලි කෙනෙක්ට ආදරේ හිතෙන්නේ? හරිවත්ත දැක්ක ගමන් ආදරේ හිතුණා. දැක්ක ගමන්ම ආදරේ හිතුණා. පළවෙනිම දැක්ක ගමන් මට ඉස්සලා කතා කරලා බලන්න ආස හිතුණා. ඔව් දැක්ක දවස් දෙක ආදරේ වගේ කවා. සසරෙදි මුණ ගැහුණු රූප අපිට මතකයිනේ. ඔව්. ඒ ආදරේ බැඳීම තියෙන මං හිතන්නේ ඒකයි දැකපු ගාම්ම ආදරයක් මොකරි අමුතු නිකන් ඔයාගේ වගේ නිකන් හිතුණාද? ඔව් නිකන් ඇත්තටම මේ ඒක හරි අමුතුයි දැක්ක දවසේම දැක්ක වෙලාවෙම මේ ආදරේ කියන්නේ කතා කරලා බලන්න හරි ආසාවක් ආවා. කොහොමද ජීවිතේ මෙයත් එක්ක ගෙවෙන? හරි ෂෝක්. ඇත්තටම හරි සතුටින් ඉන්නේ. ඒ කියන්නේ මුරුවට කියන්න නෙමෙයි හම්බුණු දවස් ඉඳන් අද වෙනකම් හරි ආදරෙන් සතුටින් ඉන්නවා මෙන්න. දෙන්නටම පිස්සු. දෙන්නටම පිස්සු. හැබැයි ඔයාගේ කට වැඩිනේ. මෙයා කතා කරන්නේ නැහැ වැඩි. වැඩි කතා කරන්නේ නැහැ. දැන් හැමදාම නිින්ද යනකම් සින්දු කියනවද? ඔව් ගෙදර ඉඳි හැමතිස්සෙම පාළුවක් නැහැ. හැමතිස්සෙම සින්දු කිය තමයි ඉන්නේ. කතා කරන්න එතකොට සින්දු කියනවා. කියනවා. දැන් මේ සමහර වෙලාවට කතා කරන්න නැති වුණාට ගෙදර කතා කරනවා. ටිකක් බසයිද? ඔව්. බසයි. පුච්චි කරලක් වගේ. කොච්චි කරලක් වගේ. පුදුම වසක් තියෙන්නේ. පුදුම වසක් තියෙන්නේ. හැබැයි ගෙවෙන ජීවිතේ මියුසික් එකත් එක්ක සින්දු කියාගෙන දෙන්නටම පිස්සු කියලා කිව්වා. ඒ ගෙවෙන ජීවිතේ හරි සුන්දරයිනේ. බයස අදාලා නැහැ. වයස ගැන හිතෙන්නෙම නැහැ. ඔව්. දැන් මම වැඩිමල් කියන එක මට කොයි වෙලාවවත් හිතෙන්නේ නැහැ. මොකද අපි දෙන්න හැමතිස්සෙම සෙල්ලම් කරනවා, දිය වටේ දුවනවා. හරි විනෝදයි. මෙයා සරලයි. කියනවා එයාව ඔයා බලා ගන්නවා කියලා ආදරේ. මේ තමයි මගේ මුළු ලෝකෙම. ඔව්. මම හැමදාටම පරිස්සම් කරගන්නවා. කියන ආරක්ෂා කරලා රැක බලා ගන්නවා මට. මේ ලෝකේ තියෙන වටිනම දේ. දැන් කෙල්ලෝ මැසේජ් දානවා. පාරේ යද්දි කෙල්ලෝ බලනවා ඇති. ඔව්. ඊරිසියයිද? මුල්ම ටිකේ ටිකක් අවුල් ඉරිසියයි. ඔව්. දැන් මට ආඩම්බරයි. ඔව්. කෙල්ල බලද්දී මැසේජ් දාද්දී ඒක දැන් මට ඒකත් ඇත්තටම සතුටුයි ඉතින්. එහෙම ඊර්ෂ්‍යාවකුත් තියෙනවා නැත්තේ නැහැ. නමුත් දැන් මට ආඩම්බරයි. يعني කෙල්ල ගොඩ පස්සෙන් එනවා. මම දන්නවා බය නැහැනේ මගේනේ. ඔව්. මට හරි ආදරේ. ඇයට ඔබ ගැන කියද්දි S2 කඳුළු පිරනවා කියන්නේ ඒ ආදරේ මං හිතන්නේ මාරපියෝ ආදරයක් තියෙන්නේ. දැන් හොඳම දෙයක් ලැබිලා තියෙනවා මට. හොඳම දෙයක් ලැබිලා තියෙනවා. දැන් එයානේ මුලින්ම මැසේජ් එක දාන්නේ. දාලා දීපු පළවෙනි මැසේජ් එක මතකයිද? පුංචි මල්ලියෝ කියලා දාලා තියෙනවා. පුංචි මල්ලියෝ කියලා. ඊට පස්සේ වා මොකක්ද දැන් මේ ලොකු අක්කේ කියලා දැම්මද? මං අක්කේ කියලා දාලා ඔව්. පස්සේ මගේ ඒ සින්දුවක් දැකලා තමයි මම කතා කරලා තිබුණේ. ඒ දවස් ටිකෙත් මොකක්ද මගේ හිත පිළිගන්නේ නැහැ කියන සෝන් එක. ඒක වයිරල් වෙන ගමන් තිබුණේ. ඒක දැකලා තමයි මම මැසේජ් දාලා තිබුණේ. ඔව්. ඉතින් මොල්ටි කතා බහ කරා නම්බර් ඉල්ල ගත්තා. ඊට පස්සේ පොඩ ආදර කතාව පොඩ නැගුණා. මාතලේ කොල්ලෙකුයි කුලියාපිටියේ කෙල්ලෙකුයි පළාත් දෙකක. ඉතින් මේ වයස කිව්වට මේ ලොකු වයස් පරතරයක් අවුරුදු 10ක් මේ එච්චර නැහැ. මේ පොඩි වයස් පරතරයක් තියෙන්නේ. ඉතින් ඒ වයස් පරතරේ මං හිතන්නේ ආදරයකට කොටින්ම බාධාවක් වෙන්න හේතුවක් නැහැ. මේ දවස්වල මොකද වෙන්නේ? ප්‍රතිචාර කොහොමද? සෑහෙන විචාර තියෙනවා. හැමදැනම ගිහිලා තියෙන වීඩියෝ එක ගොඩ දෙනෙක් කතා කරා මට අම්ලයිත් කතා කරා. සින්දු ඇත්තයිද කාරේ? සින්දු අයිතිකාරය. අම්ලයි කතා කළා මල්ලි ගොඩක් ස්තුතියි වාහින්ද තමයි සින්දු උඩට ආවේ. ගොඩක් කිස් කරා. එන්නේ සින්දුව හිට් වෙලා තියෙන්නේ වාහින්දා. මං හිතන්නේ එහෙම. මට අමිලයිත් කිව්වා ඒක. ඇත්තටම සින්දුව ලොකුවට දුවලා තිබ්බේ නැහැ. කැලුම් මල්ලි සින්දුව කිව්වට පස්සේ සින්දුව හිට් වුණා කියලා. ඉතින් මං හිතන්නේ
සින්දුවක් හිට් කරන්න සාමාන්‍යයෙන් ලොකු ප්‍රමෝෂන් එකක් ගන්නවා ලක්ෂ ගානක. හැබැයි ඒක ඔයාගේ අහම්බෙන් කඩේට ගිහිල්ලා එන ගමන් එද්දි මෙයාට හිතිලා අහපු දෙයකින් කියලා සින්දුවක් කියන්නේ කිව්ව රික්වෙස්ට් එකකින් අමිලාගේ සින්දුවත් හිටුණා. අමිලා කතා කළා මොකද කිව්වේ? අමිලා කතා කළා මල්ලි ගොඩක් ස්තුතියි මේ වෙච්ච දෙයට ඔයාලට තෑග්ගක් තියෙනවා. ඔයාලට අනිවාර්යෙන් ලස්සන වැඩක් කරනවා මල්ලි කියලා ළඟදීම සින්දුවක් රිලීස් වෙන්න තමයි තියෙන්නේ. අමිලා අයියා ඒ වගේ ලොකු සපෝට් එකක් දෙනවානේ. දෙනවා අනිවාර්යෙන්. ඒක එකින්ම වටිනවා. මම හිතන්නේ කලාකාරයෝ කියන්නේ එහෙමයිනේ. එක්කෙනාට උදව් කරගන්න ඕන. අනිවාර්යයෙන්ම තව කෙනෙක්ට අත දෙන්න ඕනේ. ඉතින් පැවැත්මක් ඇත්තටම නැහැ. අනිවාර්යයෙන්ම එයා කිව්වා සිංගින් රයිට්ස් එක්කම ඔයාට ඔයාගේ YouTube channel එකේ අප්ලෝඩ් කරගන්න ඔයාට ඒ සින්දුව gift එකක් විදිහට දෙනවා කියලා. දැන් කොහොමද මියුසික් වීඩියෝ එක කරන්නේ? සිකීඩික ප්ලෑන් කරලා නැහැ. මං ආපුවාම ඇහුවා මියුසික් වීඩියෝ එක තාම ප්ලෑන් කරලා නැහැ කිව්වා. ඒකට තාම ලොකු බජට් එකක් යන මියුසික් වීඩියෝ එකට කැමරා රෙන්ට් එකට ගන්න ඕනේ. ඒ හැම දෙයක් එක්කම ලොකු ගාණක් වාට වියදම් වෙනවා. ඉතින් ඒක ගැන තාම හිතනවා කියලා කිව්වා. මොන හරි විකුණලා හරි මියුසික් වීඩියෝ එක කරනවා කියලා කිව්වා. අනිවාර්යෙන් මුකුත් විකුණන්න ඕනේ නැහැ. මම වාට මගේ පොඩ්කාස්ට් එකෙන් පොඩ්ඩක් සර්ප්‍රයිස් කරන්න හිටියේ. මම මගේ කැමරා ඉක්විප්මන්ට්ස් දාලා මම්ම DOP ඩිරෙක්ටිං කරලා මම්ම එඩිට් කරලා මම වාට මගේ වාගේ අලුත් මියුසික් වීඩියෝ එක අමිලා අයියා ඔඩියෝ එක කරලා දෙනවා. මම මියුසික් වීඩියෝ එක සම්පූර්ණයෙන්ම කරලා දෙනවා. මම ඒක පොරොන්දු වෙනවාද මගේ පොඩ්කාස්ට් එකේ. thank you අය ගොඩක්. ඉතින් මම අලුතෙන් FX3 එකක් ගෙනාවා. තාම පොඩි වැඩ ප්‍රමාණය ඒකෙන් කරේ. ඉතින් මගේ අලුත්ම FX3 කැමරා එකෙන් බොඩි එක විතර ලක්ෂ 10යි. ඉතින් කරලා දෙනවා. අපි බලමු ඔය දෙන්නම මියුසික් වීඩියෝ එකට ගන්නනේ. ඉතින් මං නංගි කිව්වා මේ ටික ඩයට් කරනවලු මියුසික් වීඩියෝ එක ලෑස්ති වෙනවලු එමයි කියලා. ඒත් එක්කම ඔයාගේ ආදරවන්තිය නැත්තම් දැන් බිරිඳ ටැටු ආටිස්ට් කෙනෙක්. සාමාන්‍යයෙන් සමහර මේ සමාජය ඇතුලේ කැමති නෑ සමහර අය. විරුද්ධ වෙනවා. ගෙවල්ලුත් විරුද්ධ වෙනවා. සංස්කෘතියෙන් පිට දෙයක් ඇත්තටම. ඔව්. ලංකාවේ ගත්තහම කෙල්ලෙක් ටැටු ගහනවා කියන්නේ ඇත්තටම ටිකක් දුර්ලභ දෙයක්. එහෙම කෙනෙක් ලැබිච්ච එකත් මට සතුටුයි. තාම ඔයාගේ ටැටු ගහලා නෑනේ. බයයි. රිදනවනේ. එයා නම් ටැටූස් ගොඩක් කරලා ඉන්නේ. මම දැක්ක වීඩියෝ එකක් මේ ළඟදිත් ටැටු එකක් කරලා තියෙනවා. ඔයාට ප්‍රශ්නයක් නෑ එයා ටැටු කරලා තිබ්බට. ඒ ගැටලුවක් නැහැ. ගැටලුවක් නැහැ. මේ ඔක්කොම මේ පසට දිරලා යන කයනේ නේද මේ? අනිරෙන හැමට මොකටද? ඔව්. ඉතින් මේ ඒත් එක්කම මේ එයාට සමහරට කෙල්ලෙක් ටැටු එකක් ගහන්න වෙන්න පුළුවන්, කොල්ලෙක් ටැටු එකක් ගහනවා වෙන්න පුළුවන් ටැටු ආටිස්ට් කෙනෙක් ඉඳලා. ඒකත් ප්‍රශ්නයක් නැහැ. ඒක කොට තියෙන්නේ. ඔව්. දැන් මම මියුසික් වීඩියෝ ගත්තොත් එහෙනම් මට කෙල්ලෙක් එක රඟපාන්න සිද්ධ වෙන්න පුළුවන්. සමහරට කෙල්ලෝ ඇවිල්ලා සෙල්ෆියක් ගහන්න පුළුවන්, අතින් අල්ලන්න පුළුවන්, හක් කරන්න පුළුවන්. ඒවත් දරා ගන්න ඕනේ වගේ නේ. මම දරා ගන්නවා වගේම දරා ගන්න ඕනේ නේ. වෙනවා. ඒක ටැටු ගහන ගන්න ගැටලුවක් නෑ ඇත්තටම. ටැටු කියන්නේ කලාවක් නේ. ටැටු කියන්නේ කලාවක්. අපිට මේ තව දෙයක් අහනවා කොල්ලෙක් විදිහට. මේ සමහර කොල්ලෝ ඉන්නවා කෙල්ලෙක් ටැටු එකක් ගහපුවාම මේ කරාම්බුවට අමතරව තව කරාම්බුවක් වැඩිපුර දැම්මහම ඔව්. නැත්තම් මෙතන ටැටු කොහේ හරි ටැටු එකක් ගැහුවාම ඔව්. වනචර කෙල්ලෙක් නිකන් හොඳ නැති කෙල්ලෙක් ඒ විදිහට දකිනවා. එනම්මයිනම්. ඒක අර ඒ කෙනා හැටියට තමයි. අපිට ටැටු එකෙන් බෑනේ ටැටු එක මයින් බෑ වෙනස් එක. මිනිස්සෙක් ටැටු එක කියන්නේ කලාවක්. ඔව්. ඇත්තටම ඒ විදිහට මිනිස්සු මයින් බෑ. දැන් මෙයාගේ වෘත්තීය ටැටු ආටිස්ට් කෙනෙක්. එතකොට කොහොමත් මෙයාගේ ඇඟේ ටැටු තිබ්බේ නැත්තම් කස්ටමර් කෙනෙක් එන්නේ නැහැ. ඔව්. ඒ ඇටැච් මේ ඇට්‍රැක්ටිව් එක තියෙන්න ඕනේ. ඔව්. අනිවාර්යයෙන්. ඒ ඇට්‍රැක්ෂන් එකත් එක්ක තමයි කෙනෙක් ඒ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ ඉන්න පුළුවන්. ජීවත් වෙන්න පුළුවන්. අපි තව සින්දුවක් කියමුද? කියමු. කියමු. තීක්ෂණ අයියාගේ සින්දුවක් අර හිත පිළිගන්නේ නැහැ ඒක. ඒකත් තීක්ෂණ අනුරාධ. තීක්ෂණ අනුරාධ. තීක්ෂණ අනුරාධගේ සින්දුවක්.
හිත පිළිගන්නේ නැහැ තවත් දුක මට දුන්නේ ඔබ කියා අමතක කරන්න බැහැ තවත් මට මගේ ලෝකය ඔබ නිසා තව දිනක් හෙයි කියා අපි අපේ වෙනවද සදා දහසකුත් ප්‍රාර්ථනා ඔබේ නමින් තියෙනවා සදා. ලස්සනයි ලස්සනයි. අපි හොම මයික් එක පොඩ්ඩක් අර පැත්තට දෙමු. මම දැක්ක හරි ලස්සනට ඒ සින්දුව විදිනවා. පළවෙනිම දැක්කෙත් මං ඒ සින්දුව. එයාගේ. ඒ සින්දුව දැකලා තමයි මම මැසේජ් එකක් දැම්මේ. පුංචි මල්ලියෝ කියලා. දැන් එහෙම ඒ සින්දුව ඇහුණනේ සෝෂල් මීඩියා වලින්. අද එයා ඔයාගෙම වෙලා. ඔයාගේ හැපැත්ත ඉන්නවා. මට මාර සතුටුයි. ඔව්. කියන්න බැරි තරම් සතුටුයි මට. මං හිතන්නේ ජීවිතේ එහෙම ආදරේ හිතුන කෙනෙක්ව ලැබෙනවා කියන්නේ ඒකත් මාර පිනක්. වාසනාවක් නේ. ඉතින් ඒ වාසනාව ඔයාට තිබුණා. මම මේ ඒකම මේ මාතෘකාවෙන් පිට ප්‍රශ්නයක් අහන්න. දැන් ඔයා අතක් පිරෙන ටැටූස් ගහලා ඉන්නවා. අපහසුතාවයට පත් වෙලා නැද්ද සමාජයේ සම්මානනේ? ලංකාවේ වෙනස් නිකන් එන ට්‍රැඩිෂනල් විදිහට හිතන මිනිස්සු ඉන්නවනේ. ඒ මිනිස්සුන්ගේ අපහසුතාවට පත් වෙලා තියෙනවා. කියන්නේ ඕන තරම්. කියන්නේ හැම තැනදීම වගේ. බොහෝ තැන්වලදී කියන්නේ මිනිස්සු ටක් ගාලා මන් දිහා බලන්නේ අමුතු විදිහකට. කියන්නේ මට මේක හරිම නෝමල්. ඒ වුණාට මිනිස්සු බලන්නේ අමුතු හැකින්. කියන්නේ පාරේ නිකන් ඇවිදගෙන යද්දි වුණත් ගෑනුවා එහෙම හරි අමුතු විදිහට බලලා කුටු කුටු ගානවා. එහෙම මොන හරි තියෙනවා ඉතින් අවුල්. හැමතිස්සෙම යාලා කවුරුත් ටැටූ පිළිගන්නේ නැහැ තාමත්. ඇයි මේ මිනිස්සුන්ට ඒක මේක ආර්ට් එකක්. ආර්ට් එකක් කියලා තේරෙන්නේ නැහැ. ටැටූ ගහපු මාරම හොඳ මිනිස්සු මන් දන්නවා. ඔව්. ඒ කියන්නේ හිත ඇතුලෙන් කිසිම විදිහකින් ඒක නරකක් ගෑවිලාවත් නෑ යාලා. දැන් අර සුදුවට ඇඳගෙන හැමතිස්සෙම මිනිස්සුන්ට සුවපතපත ඉන්න හැමතිස්සෙම හොඳයි කියලා පෙන්වන්න උත්සාහ කරන ටැටූ එකක්වත් ටැටූ ඩොට් එකක්වත් ඇඟේ නැති මිනිස්සු ඉන්නවා. අනිත් මිනිස්සුන් ගොඩක් හිතර ඉඳනනේ. ඔව්. හිතා ගන්න බැරි තරම් නරකයි ඉන්නේ. ඔව්. ටැටූ එකකින් කොහොමද මනින්න බෑ. මේක ආර්ට් එකක් සහ ඒක මනසක් තියෙන්න ඕනේ ටැටූ එක ගැන තේරුම් ගන්න පුළුවන් විදියට. එහෙම මෙයා කොහොමද ආව තේරුම් ගන්නේ? මට මෙයා හම්බෙනකොට මගේ ටැටූ මෙතෙන්ට විතර නම් ඔක්කොම තිබුණා. ඔව්. මං කිව්වා මුලින්මත් මගේ ඇඟේ ටැටූස් තියෙනවා මෙහෙම කියලා. එයා කවදාවත් ඒවට මොකුත්ම කියලා නැහැ. ඒ කියන්නේ මේවා ගහන්න හොඳ නැහැ. එහෙම කියලා නැහැ. ඊට පස්සේ මං ගා ගෙදරට පෙන්නන්නේ කොහොමද කියලා. ඒගොල්ලෝගෙත් ගමනේ. ඔව්. ගම නිසා. ගමකනේ. ගමකෝවල ඔක්කොට බලන ඔව්. ඒ ගමේ කවුරුත් නැහැ ටැටූ එකක් ගහපු කෙනෙක්. ඔව්. ගමේ ඇන්ටිලටික් විශේෂයි. ගෙදරට ගිහින් ටික කාලයක් යනකම් අපි අත් වහගෙන හිටියා අත් දෙක ඇඳගෙන ඊට පස්සේ ඒ වුණාට මට ඉන්න බෑ තාත්තිට බොරු කියන්න බෑ. සුදුගේ තාත්තිට බොරු කියන්න මං කැමති නෑ. ආ. ඊට පස්සේ මං ගියා තාත්ති මට ඔයාට පෙන්වන්න දෙයක් තියෙනවා. කියලා මං ඇඳුමේ අත උස්සලා පෙන්නුවා. මාමන්ටේට. ඔව්. ඊට පස්සේ මේ ඔව් තාත්ති කියන චිත්‍ර වගේ නේද? හරි ලස්සනයි. ඒ ඊට පස්සේ කියන්නේ එයාලට අපි කියන්න කලින් මෙයාලා දැනගෙන ඉඳලා තින්නේ. ඒ ටැටූ තියෙනවා කවුරුත් මොකුත් කිව්වේ නෑ. කවුල කිසිම කෙනෙක් මට කිව්වා මේ ආපු වෙලාවේ මෙයාලගේ තාත්තා වයස කියන එකටත් කවදාකවත් ප්‍රශ්නයක් දැම්මේ නැහැ. ටැටූ වලටත් ප්‍රශ්නයක් දැම්මේ නැහැ. වයස් පරතරය ගැනත් ප්‍රශ්නයක් දැම්මේ නැහැ. මාර හොඳ මිනිස්සෙක් කියලා. ඔව් තාත්තා මහපොළොව වගේ. ඔව්. ඒ වගේ මාමණ්ඩි කෙනෙක් ලැබෙන්න නැන්දම්ම නැහැ කිව්වා ජීවිත අතර. ඒ වගේ මාමණ්ඩි කෙනෙක් ලැබෙන්න ඔයා කොච්චර වාසනාවන්තද? මාමණ්ඩි හස්බන්ඩුයි මගේ ඇත්තටම මේ සංසාරෙම කරපු පින් ටික මට මේ ආත්මේ හම්බෙලා තියෙනවා. ඒක මට කියන්න වචන නැති තරම් මම මාර සන්තෝෂයෙන් ඉන්නේ මගේ ජීවිතේ මම දුක් විඳලා තියෙනවා ඇති වෙන්න. මම දන්නවා දැන් මේ ඇවිල්ලා තියෙන හොඳම කාලේ. ඔයා දුක් විඳා. ඔව්. ගොඩක් දුක් විඳා. මෙයාව හම්බුනාට පස්සේ තමයි දුක නැති වෙලා දැන් වාසනාව ජීවිතේට ඇවිල්ලා මෙයා වාසනාව කැලුම් වාට වාසනාව අරන් ඇවිල්ලා හරි ලස්සනට ජීවිතේ යනවා. ඔයාගේ දුක් විඳා කියලා. ඒ දුක චුට්ටක් මතක් කරමුද මේ වෙනකොට අම්මයි තාත්තයි නෑ ජීවිතුන් අතර. දෙන්නම නැහැ. ඔව්. තාත්තා 2021 දී නැති වෙනවා කොවිඩ් හැදිලා. ඒ කියන්නේ එයා එක දවසින් නැති වෙනවා. කොවිඩ් හැදිලා 20 හොස්පිටල් නතර කරාට 21 වෙනිදා උදේ මට කෝල් එකක් එනවා තාත්තා නැති වුණා. එනේ 20 ගෙදරින් ගිය මිනිස්සයා තමන්ගේ තාත්තා 21 ජීවිතෙන් සමු ගන්නවා. ඔව් 20 මමයි තාත්තා හොස්පිටල් එකට කාර් එකක් එක්කන් ගියේ. ඔව්. බෝඩ් එක නවත්තලා ආවා. එයාට රෑ ටිකක් අමාරුලා තිබ්බා 21 උදේ 6:45 මට කෝල් එකක් එනවා තාත්තා නැති වුණා කියලා. ජීවිතේ ලොකුම හයියනේ. මගේ මුළු ලෝකෙම තාත්තා. මම මගේ තාත්තට
හැරෙන්ට තරම් ආදරෙයි එයා නැති වෙලා මට ඒවල පිස්සුහද මං කොහොමද අම්මට කියන්නේ කියලා අම්ම මගේ ළඟ නිදී අපි මට තාත්ත වුණාට අම්මට එයාගේ හස්බන්ඩ් ඔව් තාත්තා නැති වුණා කියන එක එයාගෙත් මුල් ලෝකෙම අම්ම එයා මෙච්චර හිනා කාලයක් වුණේ ජීවත් වුණේ අම්ම තාත්තා මැරුණ දවසේ හිනා වුණේම නැහැ. ඉනා වුණු දවසේ ඉඳන් ඔව් නැති වුණු දවස් නම් එයා හිනා වෙලාම නැහැ. කවදාකවත් hina වෙලා නැහැ. තාත්තා නැති වෙලා කොච්චර කාලයක් වෙනකම් අම්මා ජීවිත අතර හිටියද? අවුරුදු 3ක් විතර හිටියේ. එයාට මොකද උනේ? එයා හැමදාම රැට නිදාගත්තේ තෙලිවෙද්දි මැරෙන්න මට නිමල්ලා නැතුව ඉන්න බෑ කියලා. අම්මත් ආදරේ තාත්තට. ඊට පස්සේ අම්මගේ බඩේ ඇපෙන්ඩික්ස් ඇවිල්ලා ඇතුලේ පුපුරලා බඩ ගොඩක් නරක් වෙලා එහෙම එයා ICU එකේ හිඳලා දුක් විඳලා එයා නැති වුණා. අම්ම නැති වුණා 2024 දී. 24 කියන්නේ ගොඩක්ම ඒ දේ වෙලා තියෙන්නේ තාත්තා නැති ෂොක් එකනේ. එයා ලෙඩ වුණේ තාත්තා නැති එකෙන්. එයා කල්පනා කරා හැමතිස්සෙම එයාගේ මරණය බලාපොරොත්තු වුණා. තාත්තා නැති රෝගික එයාට ඉන්න ඕනේ නැහැ. ඊට පස්සේ අම්මත් එහෙම දුක් විඳලා නැති වුණා. අම්මා නැති වෙනකුණුත් අම්මා හොස්පිටල් හිටපු කාලේ මම කියලා වැඩක් නැති දුකක් වින්දා. يعني අම්මගේ ළඟ ඉන්නවත් කෙනෙක් නැහැ මං විතරයි. අම්මා ආදරෙන් බලාගත්තා. ඔව්. මම හිතන්නේ ඒක තමයි පින කියන්නේ නේ. දුක් වින්දා මම අම්මා නැතුව. ඊට පස්සේ අම්මයි තාත්තයි දෙන්නම මැරුණාට පස්සේ මට තිබුණු කරදර මගේ කියලා කිසිම කෙනෙක් නැහැ. ඔයාට සහෝදරියොත් නැහැ. නැහැ. මං තමයි එකම ළමයා. ඔයා තනි වුණා. අම්මගේ 7 දවසේ බණ දාන දවසෙන් පස්සේ ගෙදර කවුරුත් හිටියේ නැහැ. මගේ තනි රකින්නවත් කෙනෙක් හිටියේ නැහැ. ඒ කියන්නේ දුවේ තනියම නේද කියලා අහන්න කවුරුත් නැහැ. මම කෑ ගහ මම කතෝලික මම ජේසුසින් අහනවා ඇයි මට මෙහෙම වුනේ කියලා. මම එහෙම ජීවිතේ අඬන්න පුළුවන් තරම් මැරෙන්න හිතෙන මාර්ග ඕන තරම්. එහෙම ඉඳනකොට තමයි සුදු හම්බුනේ මට. ඇත්තටම මට ඕනලා තිබුණේ මැරෙන්න. මට ඕන ආස දේවල් ටික කරලා ඉවරලා මැරෙන්න තමයි මගේ ජීවිතේ ළඟම හිටපු හයියවල් දෙක නැති වුණාට පස්සේ ජීවත් වෙන්න බෑ කියලා හිතුණා. වෙන කවුරුත් නෑ ළඟ. තනියම ගෙදර අම්මයි තාත්තයි එක්ක හිටපු ගෙදර තනියම ඉන්න එක. මැරෙන්න තමයි ඕනව තිබුණේ ඇත්තටම. ඊට පස්සේ තමයි සුදුව හම්බුනේ. මේ ලෝකේ මට හම්බුණා කියන්නේ මට මුළු ලෝකෙම මෙච්චරයි. තාත්තනේ ලෝකෙ හිටපු ලොකුම හයිය අම්මනේ. ඒ දෙන්නගේ මඩුව මෙයා පුරවනවද? ඔව්. මං කියනවා තාත්තත් මට ඉන්නවා අම්මත් ඉන්නවා හස්බන්ඩ් යාළුවෙක් හැමදේම. මම මගේ පණ තියනකම් ඉන්නවා ළඟට වෙලා ඒ වගේම ආරක්ෂා කරනවා. මොකද මම දුක් විඳලා තියෙන නිසා මම දන්නවා මේ සමාජයේ ඉන්න ප්‍රශ්න හැමදේම. මං කියනවා ඔයාට හම්බෙන හොදක් හෝ නරකක් ඒක මට ඉස්සලා මාව හම්බෙලා තමයි ඔයා ළඟට යන්නේ. ඒක මම ආරක්ෂා කරගන්න ඕන මට වෙන නැහැනේ. වෙන කිසිම දෙයක් නැති නිසා. මේ ලෝකෙ ඉන්න හොඳම හස්බන්ඩ්. ඇත්තටම මට ආරම හයියක් මේක. සුදු. ඉතින් ඒක තමයි මං හිතන්නේ ආදරය කියන්නේ. කැලුම් ඔයා තනිවෙච්ච කෙල්ලෙක්ට ආදරය දෙන්නේ. අම්මයි තාත්තයි දෙන්නම නැති සහෝදරයොත් නැති කවුරුත්ම නැති කෙනෙක්ට තමයි ඔයා ආදරය දෙන්නේ. ඒක මාර පිනක්. ඒක මාර හයියක් ඒ කෙල්ලගේ ජීවිතයට. ඒක කොහොමද ඔයාට දැනුනේ? කවුරුත්ම නැති කෙල්ලෙක්ට ආදරය කරන එක? මුලින්ම කතා කරද්දී එහෙම දැනන් හිටියේ නෑ. දැනගත්තන් පස්සේ වුණත් හරි අමාරුයි ඒක. يعني සාමාන්‍ය මනසට හිතන්න බැරි දෙයක්. කොල්ලෙක් නම් කමක් නැහැ. අම්මයි තාත්තා දෙන්නම නැතුව කෙල්ලෙක් කොහොමද ගෙදරක ජීවත් වෙන්නේ? හරි අමාරු වැඩක්. ඒකත් එක්ක මට මේ හැමදේම මෙයාව බලා ගන්න තමයි ඕනේ. දැන් මෙයාගේ ජීවිත කාලෙම ඉන්නවා කියලාවත් එක්ක. ඔයත් එහෙමයි. අනිවාර්යෙන්. මං විතරයි ටිකක් වෙන කවුරුත් නෑ. ඔව්. දැන් මෙයාගේ ලොකු හීනයක් තියෙනවා ගායකයෙක් වෙන එක. ගායකයෙක් වෙනවා දකින්න. මේ ලංකාවේ හැමෝම ආදරය කරන මල් දෙන මුළු හැමෝම ස්ට්‍රීමින් ප්ලැට්ෆෝර්ම් වල YouTube වල ට්‍රෙන්ඩින් යන ගායකයෙක් වෙනවා දකින්න එක. මං හිතන්නේ එයාගේ තියෙන ලොකුම හීනනේ. ඒක ඔයා හැබෑ කරන එක තමයි ඔයා එයාට දෙන ලොකුම තෑග්ග. මේ හරි ආසයි. ඉස්සරම කැමති නෑ මේ වීඩියෝ දානවට වීඩියෝ දානට කැමති නෑ. يعني කෙල්ල කමෙන්ට් දානවා ඒකත් එක. පස්සේ අපි දෙන්න මේකට ජීවත් වෙන්න ගත්තනේ. ඒකට එක්කද ජීවත් වෙන්න ගත්තී හැමදේම මෙයාත් එක්ක තමයි ගන්න. වීඩියෝ ගන්නෙත් මෙයාත් එක්ක. පස්සේ අපි දෙන්නත් එක්කම වැඩේ කරද්දි මෙයාට ආසයි හිතෙනවා වැඩේ. දැන් මෙයාම කියනවා වීඩියෝවක් දාමු. එහෙම තමයි. දැන් ඔයාලා පුංචි පවුලක්
ඔය දෙන්න පොඩි ජීවිතයක් පුංචි ජීවිතයක් ගත ගන්න ලොකු හොටෙල්ස් වලට යන්නේ නැහැ ලොකු හොටෙල්ස් වලින් කන්න බොන්න යන්නේ නැහැ හැබැයි ඔයාලට ඉන්න ලොකු ෆෑන් බේස් එකක් සල්ලි නැති වුණාට ලක්ෂ ගානක ආදරය කරන පිරිසක් ඉන්නවා පිරිසක් පවුලක් නේ මුළු ලංකාවක් දැන් ආදරය කරන්න පටන් ගන්න තියෙනවා මං හිතන්නේ ඒ පිරිස සල්ලි වලට ගන්න බෑ අනිවාර්යෙන් බූස්ට් කරලා ගන්න බෑ මං හිතන්නේ ඒක තමයි වගේ ලොකුම දන්නේ ඔය දෙන්නගෙම තියෙන ලොකුම දන්නේ ඒ ජනතාවට මොකද්ද කියන්න තියෙන්නේ මේ දුන්න ආදරයට මේ කොහෙවත් හිටපු පුංචි ගමක හිටපු කොල්ලෙක්ටයි කෙල්ලෙක්ටයි මේ ලස්සන කටහඬට දුන්න ආදරයට මොකද්ද කියන්නේ මම සෝෂල් මීඩියා වලට එන්නේ 2021 විතරයි 21 විතර එන්නේ පොඩි නිකන් දෙදර නිකන් සින්දු කියලා අවුරුදු දෙකක් විතර මම එකම තැන කාලයක් අර හිට් වුණා මේ ක්ලාස් එකක සින්දු කියපු එක මංජුලාගේ අක්කලාගේ වෙන සින්දු මම රීමේක් කරා අයියලාගේ වෙන්නේ කියලා ඒක අපි මම ඉගෙන ගත්ත අවසානට මල්ලිලාගේ වෙන්න කියලා වෙනස් කරන්න වෙනවා අපේ මං ඊට ක්ලාස් ගිහපු සර් උදේ බණ්ඩාර සර්ගේ සම්මන්ත්‍රණයක් තිබ්බා. ඉතින් මට කතා කරා මෙහෙමයි සම්මන්ත්‍රණයක් තියෙනවා. ඔත් එන්න ඇවිල්ලා සින්දුවක් කියලා හැමියන් කියලා. එකෙන් ගත්ත වීඩියෝ එක තමයි අයියලාගේ වෙන්නේ එක. මේක දැනට YouTube එකේ 3.8ක් වගේ ගිහින් තියෙන මිලියන. මගේ ඉස්සෙල්ලම හිට් වුණේ ඉස්කෝලේ 12 වසරේ කියපු සින්දුවක් සිරි දෙව්දුව යන්න ගියා කියලා. ඒකෙන් තමයි මම පටන් ගත්තේ අර ටික. ඒ කාලේ TikTok එකක් තිබ්බා. TikTok account එකක් තිබ්බා. නමුත් කිසිම රීච් එකක් තිබෙන්නේ නැතන. සිරි දෙව්දුව සින්දුවෙන් පස්සේ ඒක දැම්මන් පස්සේ තමයි ඒකට මම හිතන්නේ ලක්ෂ 2ක් විතර views ගියේ. ඒකට හරි සතුටුයි. ඒක කොහොම කියමුකෝ. මතකයිද? මතකයි. සිරි දෙව්දුව යන්න ගියා අපෙන් ඈතට පුංචි අම්මා අපේ පැලට ආව දිනෙම සිහි වෙලා නිතර මට අම්මාගේ මතකය කඳුළු පිරෙයි මගේ දැසේ මටත් නොදැනීම ලස්සනයි. අපි කතාව කියන්න ඒකෙන් තමයි TikTok එක පටන් ගත්තේ මම. ඉතින් TikTok එක පටන් ගන්නත් අය ඒක අවුරුදු දැනට 4-5ක් විතර වෙනවා. ඒ කාලේ ඉඳන් මේ වෙනකන් YouTube එකේ 2,20,000ක් ඉන්නවා subscribe. තව channel එකක් තියෙනවා. ඒකෙත් ඉන්න 70,000ක් විතර. සිල්ල ප්ලේ බටන් නැත්තාව. ඔව් සිල්ල. අනිත් එකෙත් ගමු තව 30,000 නේ තියෙන්නේ. TikTok එකේ කීයද 3 ලක්ෂ ගණනක් ඉන්නවා. එතකොට Facebook එකත් 1.70ක් විතර ඉන්නවා. 1 ලක්ෂ 6ක් විතර ඉන්නවා. මාර ලොකු පිරිසක්. මෙච්චර කාලයක් ටිකින් ටික ඇත්තටම හැදුනේ. ඉතින් මෙච්චර ඔය සබ්ස්ක්‍රයිබර්ස්ලා ෆලෝවර්ස්ලා කරන්න දන්න අය විතරයි ඈ. අනිවාර්යයෙන්. තව එහෙම නොදන්න ඔයාලට ආදරය කරන පිරිසකුත් ඉන්නවා. සාමාන්‍ය වැඩිහිටිය දන්නේ නැහැ ෆලෝ කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එකක් ලක්ෂයක් බලුවොත් ඒකෙන් 1000 2000 තමයි සබ්ස්ක්‍රයිබ් කරන්නේ. ඔව්. ඉතින් මෙච්චර කාලයක් මාත් එක්ක හිටියා වගේම ඉස්සරහටත් ඉන්න කියලා තමයි මම ඇත්තටම ඉල්ලන්නේ. ඉතින් ඉන්න ඕනේ හොඳ කොල්ලෙක්, දක්ෂ කොල්ලෙක් සහ කට්ට කන ජීවිතේ ගොඩ දාගන්න මහන්සි වෙන කොල්ලෙක්. මියුසික් අතාරින්නේ නැහැ නේ කවදාවත්? මියුසික් කවදාවත් අතාරින්නේ නැහැ. මේ තැන ලැබිලා තියෙන මියුසික් හින්දා මට. දැන් ජොබ් එකක් කරන්නේ ෆුල් ටයිම් සෝෂල් මීඩියා and මියුසික් තමයි. අනිවාර්යයෙන්. අපි ආසයි ඔයාලගේ vlogs channel එකක් එහෙම ඉස්සරහට එනවද? අපිට තියෙනවා. ඔව්. ෆැමිලි එකක් ඉදිරිය දැන් මේ දවස්වල ෆැමිලි බ්ලොග්ස් ගොඩක් වයිරල් වෙනවා. දාන්න සින්දුත් එක්ක බ්ලොග්ස් ටිකක් ලස්සන. මගෙන් ඉල්ලීමක්. අපිට හිතේ ඔව්. අපි කැමති අතර ඒ කියන්නේ අපේ ඩේලි රුටීන් එක දැම්මත් ඒකත් අමුතුයි. දැන් Facebook ගානිසුත් තියෙනවා. ඉස්සලා TikTok උත් ඒ සමහර විට. YouTube එකෙත් තියෙනවා. ඒ හින්දා වෙන කෙනෙක්ගේ යටතේ වැඩ කරනවට වඩා මං හිතන්නේ ටැලන්ට් එකෙන් දෙයක් කරන එක වටිනවා. මෙයා ටැටු පැත්තෙන් කරගෙන යනවා. අටපහ ජොබ් එකක් කරන්නේ නැතුව බුලත් විඩක් කඩයක් හරි කමක් නැහැ. තමන්ගේ දෙයක් කරනවා නම් තමයි වටින්නේ. අනිවාර්යයෙන්. කෙනෙක් යටතේ වැඩ කරලා කවදාවත් ගොඩ යන්න බෑ. 35000 40000ක වැටුපක් ගන්නවා නම් හැමදාම මේක විතරයි ඉතිරියකුත් නැහැ. තමන්ට දිනුවකුත් නැහැ. තමන්ගේ දෙයක් තමයි වටින්නේ. අනිවාර්යෙන්. දැන් ඔබ ආදරෙත් එක්ක ඉන්න කෙනෙක්. ඔබ කලාකාරයෙක්. ආදරේ කැලුම් කොයි විදිහටද දකින්නේ? නිර්වචනය කරන්න කිව්වොත් කියලා තේරෙන්නේ නැහැ. ආදරේ තේරෙන්නේ නැහැ. පිස්සුවක්.
හරි කැමති ඉතින් ඔව් සුදුත් එක තමයි ඉතින් ඔව් ඒක තමයි ඒ ආදරයට ඇස්වහක් නම් වදින්න එපා කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ ආදරේ විදියටම ගලාගෙන යන්න. ඉතින් දෙන්න තුන් දෙනා වෙලා ඉස්සරහට ආදරින් යන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. මොකක් කමෙන්ට් එනවා දෙන්න සතුටින් ඉන්න ඔව්. මටත් හරි සතුටුයි ඉතින් දැන්. සුබ පතනවානේ හැමෝම. ඒ සුබ පැතීම ඒ විශ් එක ජීවිතේට ගන්න. අනිවාර්යයෙන්. ගේමක් ගහන්න. අපිට පුළුවන් විදියට මට පුළුවන් විදියට මම උදව් කරන්නම් ඉස්සරහට සෝෂල් මීඩියා පැත්තෙන් වීඩියෝ පැත්තෙන් මියුසික් වීඩියෝ වලට. පළවෙනි සින්දුව ඔයාගේ YouTube channel එකේ YouTube channel එකේ නම තියෙන්නේ කැලුම් නිමේෂ කැලුම් නිමේෂ කියලා තියෙන YouTube channel එක subscribe කරලා තියාගන්න search කරොත් උඩින්ම ඒවි. කලින් සින්දු ටිකත් බලන්න බලපු නැති කට්ටිය ඉස්සරහට සින්දුවක් එනවා අමිල අයියා මියුසික් කරන්නේ. ඉතින් ඒ සින්දුවත් ඉස්සරහට රිලීස් වෙන්න නියමිතයි. තව මාසයක් වගේ යද්දි බලාපොරොත්තුවෙන් ඉන්න. එතකන් ඔයාලගේ ඩේලි රූටින් එක සාමාන්‍ය සින්දු ඒ සෝෂල් මීඩියා ප්ලට්ෆෝම් වල එනවනේ. අනිවාර්යෙන් දිගටම මේ එඩිටින් යනවා අපි ගොඩක් දේවල් කතා කරා. දිග වීඩියෝ එකක් නෙමෙයි මේක. පුංචි පොඩ්කාස්ට් එකක්, පුංචි chat එකක්. අවසානට තව සින්දුවක් ඕනේ මං ආසයි. ඔබේ කටහඬට සින්දු අහන්න ආසයි. ඔබත් ආසයි. අපි අහන්න ආසයි. සින්දුවකින් ඉවර කරමු. ඉතින් ඔයාගේ අනාගතයට සුබ පතනවා. දෙන්නම ආදරෙන් සතුටින් ඉන්න. thank you මගේ පොඩ්කාස්ට් එක ආවට. අයියට බොහොම ස්තුතියි අපිට අඬ ගැහුවට. ඔව්. ඇත්තටම අපි හරි සතුටින් ආවේ. ගෙදරින් එද්දිම හරි සතුටින් ආවේ. අඬ ගැහුවට යම්. වා වාසනාවන්තයි. වයඹ පළාතේ දැන් මමත් වයඹ පළාතේ. වයම් පළාතේ කෙල්ලෙක්ව ලබන්න. වයම් පළාතේ කෙල්ලෝ කොල්ලෝ හරි හොඳයි නේ. කට ටිකක් වැඩි. ඒ වුණාට හරි හොඳයි. ඉතින් දෙන්න සතුටින් ඉන්න සුපතනවා. අපි සින්දුවකින් වීඩියෝ එක ඉවර කරමු. පිය රජුමාව සිහසුනේ තියා රජකම දෙන්න කතිකා කළා පිය රජුමාව සිහසුනේ තියා රජකම දෙන්න කතිකා කළා මේ රජ සැප සියල්ලට වඩා මම බෙහිතට ආතරේ කළා මම බෙහිතට ආදරේ කළා. thank you. වීඩියෝ බලපු හැමෝටම ජය වේවා.